හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කල් දැමීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මූලධර්ම පටහැනිව කටයුතු කළයි බව ඇය පිළිගන්නේද? අගමැතිනිය සහ ජනතා විමුක්ති ජාතික ජනබලවේගයේ විපක්ෂයේ සිටියේදී එවැනි කල් දැමීම් වලට දැඩි ලෙස විරුද්ධ වූයේද? එසේනම් ඇගේ රජය දැන් පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ මන්ද? ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමාගේ පක්ෂයේ නායකයා ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද කියන නිගමනය මම ගත යුතු නෑ කියලා මම හිතනවා. ඒක ඔහු හොඳින් දන්නවා. රට හොඳින් දන්නවා. සහ පක්ෂයේ ඔහු ක්‍රියා කරපු විදිය අනුව මම හිතන්නේ ඔහුට වඩා වෙන කවුරුවත් නැතුව ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ. ඉතින් ඒක නිසා මම ඒක පිළිබඳ තීරණයක් ගත යුතු නෑ. රවි කරුණානායක මහත්මයාටම මැතිතුමාටම ඒ නිගමනයට එන්න පුළුවන් කියලා මම හිතනවා. මගේ මතය වැඩක් නෑ මෙතන. ඔබතුමාගේ පක්ෂ නායකයානේ. ඔබතුමාගේ පක්ෂ නායකයා පිළිබඳ මගේ ඔපීනියන්ස් දෙන්න අවශ්‍ය නෑ. ඒක මං හිතන්නේ සදාචාරාත්මක නෑ ගරු කතානායකතුමනි. එතුමාටම ඒක ගැන තීරණයකට එන්න කියමු. අගමැතිනේ එහෙම කියන්න බෑනේ. නීති අනුකූලව 3-2ක් ආණ්ඩුවක් තියාගෙන කැමැත් ඡන්ද හැම වෙලාවම තියන්න ඕනේ කියලා කතා කරන එම මතයට අපිත් ගරු කරන. ඇයි මේ සම්බන්ධයෙන් පුළුවන් තරම් ඉක්මනට සල්ලි තියෙන නිසා මේ සම්බන්ධයෙන් ක්ෂණිකව අප උදව් කරන්න පුළුවන්ද මේ ඡන්දය මේ ආකාරයෙන් පවත්වන්න? අපට පුළුවන් තරම් ඉක්මනට මේ ඡන්දයක් තියන්න පුළුවන්ද කියන එක මේ අවස්ථාවේදී ඔබ අගමැතිතුමියට ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ සම්බන්ධයෙන් අර අගමැතිනේ ලස්සනට කිව්වනේ මේ උතුර වෙලාවේ අපෙන් අහලද ඡන්දෙ තිබ්බේ කියලා. ඇයි අනේ අපෙන් අහලද මේ ඡන්දේ කල් දැම්මේ? ඡන්ද කල් දැමේ සංස්කෘතියක් තියෙන පක්ෂයක සමාජිකයෙක් මගෙන් මේ ප්‍රශ්නය අහන එක ගැන මම හිතන්නේ ඒක සිස්ටම් චේන්ජ් එකේ ලකුණක් කියලා අපිටත් පිළිගන්න පුළුවන්. ගරු කතානායකතුමනි, අපි මේ අවුරුදු 1.5 තුල ඡන්ද 2ක් පවත්වලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඒ ඡන්දවලට ඉදිරිපත් වීමේ කිසිම අපිට ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ. නමුත් මෙතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. මෙතන කමිටුවක් පත් කරලා තියෙනවා. ඔබතුමාට පුළුවන් ඒ කමිටුවට ඒ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී විදියට පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් ගන්න තීරණය අනුව අපි ක්‍රියාත්මක වෙනවා. අපි නිත්‍යානුකූලව වැඩ කටයුතු කරනවා මිසක් ප්‍රජාතන්ත්‍රවාදය කියන නාමය අපිට අවශ්‍ය විදියට ඒක වෙනස් කර වාසියක් යන විදියට පාවිච්චි කරන්න අපේ අදහසක් නෑ ගරු කතානායකතුමනි. මෙතුමා ලොකු හැල්ලක් කියවුවානේ දැන් ඒගොල්ලොන් කරපු දේවල්. ඒ කරපු දේවල් එච්චර සාර්ථක වෙච්ච නිසානේ පහුගිය ඡන්ද 2ක ඒ සිස්ටම් එක පරද්දවල අපේ සිස්ටම් එක දිනෙව්වේ. ඒ නිසා මං හිතන්නේ ඒ ජනතා තීන්දුවෙන් අපිට හොඳ නිගමනයකට එන්න පුළුවන් මෙතුමා කියවපු කාර්යයන් වල සාර්ථකත්වය ජනතාවට කොහොමද දැනුනේ කියන එක.